හරි. හරියට මේ තියෙන්නේ අපේ විද්‍යාපන්තියේ නිවාඩු මාසය. හරිද? නිවාඩු මාසයක් කියන්නේ අපිට අර නිවාඩු ගන්නවල මාසයක් නෙවෙයි ඉස්සරහට තියෙන්නේ. හේතුව නිවාඩු මාසෙන් පස්සේ ඕගොල්ලන්ගේ තුන්වෙනි වාර විභාගෙ පටන් ගන්නවා. හරිද? ඒක නිසා නිවාඩු මාසේ හොඳට වැඩ කරලා තුන්වෙනි වාර විභාගෙට හොඳින්ම සූදානම් වෙන්න මෙන්න මේ අපේ විද්‍යාපන්තියේ වැඩපිළිවෙල. හරිද? දැන් වැඩපිළිවෙල අපිට සාමාන්‍යයෙන් මේ නිවාඩු මාසේ අපේ පන්ති තියෙන්නේ සෙනසුරාදා 9:00 මේ ටයිම් ටේබල් එකේ තියෙන විදිහට. හරිද? මේකේ අපිට නිවාඩු මාසේ සති 4ක් තියෙනවා. ඒ සති 4න් 8 වෙනිදා කියන්නේ නොවැම්බර් 8 වෙනිදා 15 වෙනිදා 22 සහ 29 වෙනිදා මේ දවස් හතර තමයි අපේ මෙන්න මේ ප්ලෑන් එකේ දවස්. හරිද? මේ ප්ලෑන් එක වෙන්නේ මෙහෙමයි. අපි 8 වෙනි සෙනසුරාදා මෙන්න මේ වෙලාවල් වලට 6 වසර, 7 වසර, 8 වසර, 9 වසර අපි පේපර් පැවැත්වෙනවා. හරිද? ඒ කියන්නේ තුන්වෙනි වාරයේ භාගයට අදාළව පේපර් එකක් තමයි තියෙන්නේ. මේක සම්පූර්ණ මුළු විෂය නිර්දේශයෙන්ම තියෙනවා. ඒත් එක්කම මේ වාරයේ භාගයේදී අපි ඔයගලන්ට අර වාර විභාගයක් ලියන්න වගේම දුරස් කරලා වාඩි කරලා අපේ ආයතනයේ වගේ ඒත් එක්කම ඔයගලන්ට ලියන්න පොළ පවා දෙනවා. හරිද? ඒත් එක අර MCQ ගහන්න නම් MCQ අර පොඩි කොටු කරලා දාන්නනේ. අන්නේ කොටු කරලා පවා දීලා ඒත් එක්කම ලියන්න පොළ පවා ඔයගලන්ගේ ලිස්ට් එකට අත්කරලා පස්සේ ඒ ළඟට ඇවිල්ලා කෙනෙක් මේ පොළයක් දෙන්නේ අන්නේ වගේ පොළ පවා දීලා හැම සියල්ල දීලා. හරිද? ලව්කර පොත් වල ලව්කර පොත් දීලා අදාළ දේවල් හැමදේම දීලා මෙන්න මේ වාර විභාගයේ කියන්නේ වාර විභාගයක් තියෙන වගේම තමයි මේ පේපර් තියෙන්නේ. හරිද? පේපර් කියන දවස් ටික තමයි මෙන්න මේ 8 වෙනිදා. ඒ කියන්නේ 8 වෙනිදා සෙනසුරාදා දවස. සෙනසුරාදා දවසේ මෙන්න මේ වෙලාවවලදී තියෙනවා 6 වසර නම් උදේ 9:00 11:00 වෙනකම් 7 වසර නම් 11:00 1:00 වෙනකම් 8 වසර නම් 7:00 නම් 9:00 වෙනකම් 9 වසර නම් 1:00 වෙනකම් 3:00 වෙනකම් අපේ 8 වෙනිදා පේපර් වැළැක්වෙනවා. හරිද? ඊට පස්සේ මේ පේපරේ බලලා ලකුණු දීම සිදු කරනවා මෙන්න මේ 15 වෙනිදා වෙනකොට. හරිද? 15 වෙනිදා තියෙන සෙනසුරාදා මේ වෙලාවෙම මෙන්න මේ වෙලාවවලදී අපි 15 වෙනි සෙනසුරාදා ඕගොල්ලෝ ලියපු 8 වෙනිදා ලියපු පේපරේ සාකච්ඡාව, ෆුල් සාකච්ඡාව. හරිද? ෆුල් පේපරේ සාකච්ඡාව 15 වෙනිදා කරනවා. හරිද? ඊට පස්සේ මේ 22 වෙනිදා තියෙන සෙනසුරාදාව මේ සෙනසුරාදාවත් අපි තුන්වෙනි වාර විභාගයට දාලා දෙවෙනි පේපරේ ලියනවා. හරිද? මේ දෙවෙනි පේපරේ ලියලා අර වගේම උදාහරණ තත්ත්වයක් දෙන්න ලියන පේපරයක්. ඊට පස්සේ මෙන්න මේ පේපරේ ලකුණු ලබා දීම සිදු කරනවා 29 වෙනිදා සෙනසුරාදා. එදාට අපි ලකුණුත් එක්කම පේපරේ ෆුල් සාකච්ඡාවක් කරනවා. හරිද? මෙන්න මේක තමයි අපේ නිවාඩු මාසයේ වැඩ පිළිවෙල. ඒත් එක්කම ඔයගොල්ලෝ කියන්න ඕන ඕගොල්ලෝ තුන්වෙනි වාර විභාගය යන කලින් දෙසරයක් අපි පුහුණුවක් වෙලා යන්නේ. ධර්මයේ ඕන දෙයක් කරන්න කලින් පුහුණුවක් තියෙනවනේ කියලා. ඒක නිසා තුන්වෙනි වාර විභාගය යන කලින් අපි දෙසරයක් වාර විභාගේ ලියලා යන්න. ඒක නිසා හොඳ ලකුණකට යන්න මේක ලොකු chance එකක්. කවුරු මිස් කරගන්න එපා. සාමාන්‍යයෙන් මේ දන්නේ මේ මේක තුන්වෙනි වාර විභාගය කියන්නේ අර ඒ ලකුණු ගන්නවා වාර විභාගය කියලා. ඒක නිසා තුන්වෙනි වාර විභාගයට ඔයගලන්ට පොද පුහුණුවක් ගන්න මම හිතුවා මේක හොඳ අවස්ථාවක් කියලා. ඒක නිසා හැමෝම මේ කැමති මේකට එන්න පුළුවන් අපේ පන්තියේ ළමයට විතරක් නෙමෙයි. හරිද? අපේ පන්තියේ ළමයට නම් අදාළ පන්ති ගාස්තුව කියලා එන්න පුළුවන්. ඒත් එක්කම ඕනෑම ළමයට එන්න පුළුවන්. ඒ ළමයිගේ දිනක ආය කිරීම රුපියල් 250ක් වෙනවා. හරිද? දිනක ආය කිරීම රුපියල් 250ක් වෙනවා. මේ 250 දීලා ඔයගලන්ට මේ පේපරේට සහ අදාළ දිනේ සාකච්ඡාවට සහභාගී වෙන්න පුළුවන්. හරි. මම හිතුවා මේ chance එක කවුරුත් මගහරගෙන ගන්න නැහැ කියලා. හේතුව තුන්වෙනි වාර විභාගයට යන කලින් ඔයගොල්ලෝ විභාග තත්ත්වයට හරිද? සම්පූර්ණ මේක පොලිටි මේක දෙකකට මුහුණ දීලා යන්න.